ආයිබෝන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් අද අපි කතා කරන්න උත්සාහ කරන්නේ වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ හීන ලෝකවල. හේතුව මේ පාරිභෝගික සමාජය විසින් නිර්මාණය කරන ලද සිහින. තරුණයෙක් විදිහට කලෙලි බහින බොහොම සුන්දර යෞවනයෙකුට හම්බ වෙන්නේ මුණ ගැහෙන්නේ මෙන්න මේ වගේ හීන ලෝකයක්. ඒ හීන ලෝකයේ ඇතුලේ අනිත් අයට වඩා විශිෂ්ට විදිහේ හීන කොහොමද දකින්නේ කියන එකයි අපිට ගොඩක් වෙලාවට උගන්වන්නේ. අපි ගොඩක් වෙලාවට ඉගෙන ගන්න ඒ වගේ දෙයක්. ඒ අතරේ තමන්ගේම හීන නිර්මාණ කරගන්න, අනුන්ගේ හීන හොරකම් කරන්න, හීන කොපි කරන්න, හීන විකුණන්න, හීන මිලදී ගන්න, මේ හැම දෙයකටම මේ තාරුණ්‍යයේ ඉන්න මේ ඔබ පුරුදු වෙනවා, හුරු වෙනවා. නමුත් අපි විශ්වාස කරොත්, ඔබ විශ්වාස කරනවද ලංකාවේ සියදිවි නසා ගැනීමේ ධාරිතාවය? එහෙම නැත්නම් සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව කතා බහ කිරීමේදී අපි ඉන්නේ බොහොම ඉහළ තැනක. ඒ කියන්නේ අපි සියදිවි නසා ගැනීම අතරින් අඩුම තැනදී නෑ. අත කතාව අපි සියදිවි නසා ගැනීම අතරින් බොහොම ඉහළ තැනක ඉන්නේ. ඒ තරම්ම අපේ සියදිවි නසා ගැනීමේ අගය ඉහළයි. මේ පුංචි රටේ ඒ වගේ වාර්තාවක් තියන්න තරුණෙට, එහෙම නැත්නම් අපේ රටේ ජීවත් වෙන කොල්ලෝ කෙල්ලන්ට හැකියාවක් ලැබුණේ කොහොමද කියන කාරණේ ගැන අද අපි කතා කරන්නේ. ජීවිතේ අපි විවිධාකාර පුද්ගලයොත් එක්ක ගනුදෙනු කරනවා. විවිධාකාර පුද්ගලයොත් එක්ක කතා බහ කරනවා. විවිධාකාර පුද්ගලයොත් එක්ක හැසිරෙන්න සිද්ධ වෙනවා. මොකද අපිට පෙරහන් කඩයක් පාවිච්චි කරලා මම කතා කරන්නේ මේ අයත් එක්ක විතරයි, මම ජීවත් වෙන්නේ මේ වගේ අයත් එක්ක විතරයි, මම මුණ ගැහෙන්නේ මේ වගේ අයත් එක්ක විතරයි. ඒ වගේ අපිට වාරණ සම්බාධක වාදක දාගෙන ජීවත් වෙන්න බෑ. මොකද මේ ජීවිතය ඇතුලේ අපිට විවිධාකාර උදවියත් එක්ක සම්බන්ධතා පවත්වා ගැනීමේ අවශ්‍යතාවයන් මතුවෙනවා. ඒක ජීවිතේ ජීවත් වෙනකොට හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මේ විවිධාකාර චරිත එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? කොටින්ම කිව්වොත් සමහර පුද්ගලයන්ට තවමත් Tamanගේ ගේ ඇතුලේ ජීවත් වෙන විවිධාකාර චරිත එක්ක ගනුදෙනු කරගන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ චරිත අතර පවතින ගැටුම් නිසා ගොඩක් අය ලංකාවේ සියදිවි නසා ගැනීම වලට මුහුණ දෙනවා. සියදිවි නසා ගැනීම වලට යොමු වෙනවා. අද කතා කරන්න හිතුවේ අනේ නිසා මොකද අපි දන්න මේ ලෝකයේ ඇතුලේ ජීවත් වෙන්න මිනිස්සෙක් විදිහට ඉපදිලා මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. අපි දන්න බුදුදහමට අනුවත් ඒක එහෙමම තමයි. ඉතින් මේ ලැබිච්ච ජීවිතේ අපි විසින්ම කෙලවර කරගන්නවා නම් කිසිම තේරුමක් නැතුව, කිසිම අර්ථයක් නැතුව මේ දේවල් අපි කරගන්නවා නම් මං හිතන්නේ එතන ලොකු ඛේද වාචකයක් තියෙනවා. ඒක මම හිතන දෙයක් විතරක් නෙවෙයි. ඒක තමයි ඇත්ත කතාව. අනිත් එක ලංකාවේ සියදිවි නසා ගන්නට උත්සාහ දරූ පුද්ගලයන් පිළිබඳව, එසේත් නැත්නම් සියදිවි නසා ගැනීම සිදු කරගත් පුද්ගලයන් පිළිබඳව සමාජයේ කතා බහ වෙනකොට කතා බහ වෙන්නේ බොහෝම පහත් කොට සලකලා. මේකත් යම් කිසි ආකාරයක අඩලුහුඩුකමක් අපි දකිනවා. මිනිස්සෙකුට සියදිවි නසා ගැනීමක් සිදු කර ගන්නට හිතෙන්නේ යම් කිසි මානසික මට්ටමකට ආවයින් පස්සේ. මේ කතා කරන මටත් මේ අහගෙන ඉන්න ඔබටත් යම් කිසි දිනයක සියදිවි නසා ගැනීමේ සිතුවිල්ලක් පහළ වෙන්නට තියෙන ඉඩකඩ බොහොම වැඩි. මොකද ඒ තරම්ම මේ සමාජෙත් එක්ක අපි ඝට්ටණය වෙලා ජීවත් වෙන්නේ. නමුත් ඒ ස්ථානයට ආවට පස්සේ අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපේ මේ මානසිකත්වය හඳුනාගෙන ඒ මානසිකත්වයට ඒ මොහොතේ සිදු කළ හැකි හොඳම විසඳුම ලබා දෙන්නට අන්න එදාට අපි ජයග්‍රහණය කරනවා. ඒකට පුංචි උදව්වක් දෙන්න තමයි අපි මේ කතා කරන්නේ. අද ලංකාවේ සියදිවි නසා ගැනීම වලින් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ තරුණයන් අතර. මේ සඳහා විවිධාකාර හේතු කාරණා බලපාන්නට පුළුවන්. ගොඩක් වෙලාවට ප්‍රේම සම්බන්ධතා, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම, නිවසේ සිදුවන්නා වූ විවිධාකාර ගැටුම්, ඊට අමතරව සමාජෙහි මුහුණ දෙන විට, අපි සමාජයට මුහුණ දෙනකොට, සමාජයත් එක්ක ගැටෙනකොට ඇතිවන සමහර හේතු කාරණාත් මේ සඳහා හේතු වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ල එක්ක සලකා බැලුවාම මට මතක් වෙනවා මේ මෑතකදී Facebook වෙබ් අඩවියේ අපේ ලංකාවේ තරුණයෙක් දාලා තිබ්බ බොහොම ලස්සන කතාවක්. මේ කතාවේ කියන්නේ මං ගැන බලන්න කවුරුත් නැහැ. මට කියන්න කෙනෙකුත් නැහැ. මගේ ජීවිතේ කෙවිලා යනවා. මට ඕන වෙලාවට මම මැරෙනවා. ඒ තරම් සරල විදිහට තමයි ඔහු ජීවිතය අරගෙන තිබුණේ. ඇත්තම කතා කළොත් ඔබට ඔබේ ජීවිතය වටින්නේ නැති වුණාට ඔබේ ජීවිතයේ වටින වෙන උදවිය මේ ලෝකේ ජීවත් වෙනවා. විනාඩියක් ඇස් දෙක වහගෙන කල්පනා කරොත්
ඔබට ඒ වගේ උදවිය දහස් ගණනක් මතක් වේවි. ඒ තරම් පිරිසක් ඔබ ගැන හොයා බලනවා. ඇත්තම කතාව අපි ලෝකෙ දකින්නේ අපේ ඇස් දෙකෙන් විතරයි. නමුත් ලෝකෙ අපි දිහා බලන් ඉන්න ඇස් ගොඩක් තියෙනවා. ඒ ඇස් අතරේ ඔයාව මේ ලෝකෙට අරගෙන එන්න උත්සාහ කරපු, ඔයාව මේ ලෝකේ යම්කිසි තැනකට අරගෙන ඇවිල්ලා එතනින් එහාටත් ඔයාව අරගෙන යන්න මහා විශ්වාසයකින් කටයුතු කළපු අපේ දෙමව්පියෝ අපි අනිවාර්යයෙන්ම සිහිපත් කරන්නට ඕනේ. ඔබට අම්මා නැති වෙන්න පුළුවන්, තාත්තා නැති වෙන්න පුළුවන්, දෙමව්පියෝ එහෙම නැත්නම් දෙපළම නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ අද මේ තත්ත්වයට ගේන්නේ ඔබේ නැන්ද කෙනෙක්, පුංචි අම්මා කෙනෙක්, ආච්චි කෙනෙක්, එහෙම නැත්නම් වෙන න්‍යායෙක්, සමහර විට න්‍යායෙක් නොවන කෙනෙක් යම් කිසි උත්සාහයක් දරන්නට ඇති. ඔබ ජීවත් වෙන මේ මොහොත ඔබ ගත කරන්නේ ඔවුන්ගේ ඒ අපරිමිත උත්සාහය නිසා. මතක තියාගන්න, ඔබට තරුණයෙක් හමු වේවි, ඔබට තරුණියක් හමු වේවි මේ ජීවිතයේ ගත කරන අතරතුරේදී. ඒ තරුණිය නිසා මේ ජීවිතය ඔබට ලබා දුන්න පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ඔබ විසින් විනාශ කර දානවා නම්, ඒ තරුණයා නිසා මේ ජීවිතය ඔබට ලබා දුන්න පුද්ගලයන්ගේ අයිතිවාසිකම් මේ හැඟීම් ඔබ විසින් විනාශ කර දමනවා නම් ඔබ මහා අපරාධකාරයෙක්. ඒ අපරාධකාරයෙක් බවට පරිවර්තනය වෙන්නේ ඔබ සියදිවි විනාශා ගැනීමට තීරණය කිරීම තුළ නොවේ. ඒ තුළ නොවේ ඔබ අපරාධකාරයෙක් වෙන්නේ. අර ඔබේ ආදරණීයයන්ගෙන් ඔබව උතුරා ගන්නට ඔබට කිසිම අයිතියක් නැහැ. මතක තියාගන්න, අද ඔය ජීවත් වෙන තැන, මේ කතාව අහගෙන ඉන්න තැන, මේ කතාව අහන දේ පවා ඔබට සමහර විට ලැබෙන්නට ඇත්තේ ඔබේ ආදරණීය දෙමව්පියෝ නිසා, ඔබේ ආදරණීයන් නිසා. අනේ නිසා අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕනේ මේ ලබාගත් තරුණ ජීවිතේ බොහොම අර්ථාන්විත විදිහට රැගෙන යන්න. අපි කතා කරන සමහර මාතෘකා සමහර තරුණ තරුණියන්ට තේරෙන්නේ නැහැ. සමහර තරුණ තරුණියන්ට තේරුණත් නොතේරුණා වගේ තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම තාරුණ්‍ය කියන්නේ බොහෝම විනයානුකූලව, බොහෝම හිර වෙච්ච, එක්තරා විදිහක කැටි වෙච්ච, කොටු වෙච්ච ජීවිතයක් නෙවෙයි. තාරුණ්‍ය කියන්නේ බොහොම නිදහස්, බොහොම ජව සම්පන්න සිතුවිලි වලින් යුක්ත, ජව සම්පන්න ශරීරයකින් යුක්ත, බොහොම විඳින්න පුළුවන් කාල සීමාවක් තාරුණ්‍ය. මේ තාරුණ්‍ය විඳින්න අපිට මෙන්න මේ දේවල් තියෙන්න ඕනේ කියලා අපිම අපේ මනස තුළ දාගත්ත බැරියර්ස් වගේක් තියෙනවා. බාධක වගේක් තියෙනවා. අපි විශ්වාස කරනවා මගේ තාරුණ්‍ය හොඳට තියෙන නම්, අනිවාර්යෙන් මගේ තාරුණ්‍ය කැපී පෙනෙන නම් මට හොඳ ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මට හොඳ ලස්සන කෙල්ලෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් මට හොඳ බයික් එකක් තියෙන්න ඕනේ. ගෑනු ළමෙක් නම් හිතනවා මට දිග කොණ්ඩයක් තියෙනවා, මම සුදු වෙන්න ඕනේ, මම උස්ස වෙන්න ඕනේ, මම ඊට වඩා මහත් වෙන්න ඕනේ. මේ වගේ විවිධාකාර රාමු ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. මතක තියාගන්න, ඔබ අද ගොඩක් අය ස්ටීව් ජොබ්ස් වගේ වෙන්න උත්සාහ කරනවා. ගොඩක් අය ශාරුක් ખાන් වගේ වෙන්න උත්සාහ කරනවා. ගොඩක් අය රිතික් රොෂාන් වගේ වෙන්න උත්සාහ කරනවා. ගොඩක් අය නමගිය පුද්ගලෙක් බවට පරිවර්තනය වෙන්නට උත්සාහ කරනවා. නමුත් ඔවුන් එදා ගියේ ඒ වගේ ගමනක් නෙවෙයි. ඔය නමගිය පුද්ගලයන් යයි අප හඳුනා ගන්නා පුද්ගලයන් මේ ලෝකේ ඔවුන්ගේ සැබෑ ස්වරූපයෙන් ජීවත් වූ පුද්ගලයන්. ඔවුන් සතුව තිබූ දේවල් භාවිත කළ පුද්ගලයන්. ඔවුන් අනුන් පසුපස යන්නට උත්සාහ කරේ නැහැ. ඒ නිසායි අපි ඔවුන්ව අදහන තත්ත්වයට අදපත් වෙලා තියෙන්නේ. මොකද ඔහුගේ ස්වරූපයෙන් ජීවත් වුණේ නැත්නම් අපිට අද මේ විදිහට කතා කරන්න ශාරුක් ખાන් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඔහු වෙන කෙනෙක්ව නම් පසුපස හඹා ගිය, ඔහු වෙන කෙනෙක්ව නම් අනුකරණය කරමින් හිටියේ. අපිට පේන්නේ ඒ වගේ පුද්ගලෙක් විතරයි. ඒ නිසා මතක තියාගන්න, ඔබ මේ ජීවිතයේ ලැබපු ඔබේ ශරීරය, ඔබේ උස, ඔබේ පැහැය, ඔබේ කෙස්වල දිග, ඔබේ කෙස්වල පාට, ඔබ හැසිරෙන විදිය, ඔබ ඇවිදින විදිය, ඔබ කතා කරන විදිය, මේ හැම දෙයක්ම ඔබේ ජීවිතයට අතිශය වැදගත්. මේ දේවල් සහිතව මේ ලෝකෙ ඉපදලා ඉන්න ඔබ විතරයි. ඉතින් ඔබව විකෘති කරන්න එපා. මේ තරුණ ජීවිතයේ ඔබව විකෘති කරගන්නට එපා. ඔබ ලෙසම ජීවිතයට එන්න. ඔබ ලෙසම ලෝකයට ප්‍රවිෂ්ඨ වන්න. ඔබ ලෙසම ලෝකයක් සමග ගනුදෙනු කරන්න. අනේ විටයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. මොකද ඔබ වැනි පුද්ගලයෝ මේ ලෝකෙ ඉන්නේ එක්කෙනයි. මම මේ කියන කතාව ගොඩක් තරුණයන්ට තේරෙන්නේ නැති වෙයි. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න. ඕනම මොහොතක අපි සූදානම් ඔබට උදව් කරන්නට, මේ ජීවිතේ පැනලා යන්න උත්සාහ කරන්නට එපා. සියදිවි විනාශා ගැනීම ප්‍රශ්නවලට පිළිතුරක් නොවේ. ඔබගේ ආදරණීයයන්ට තව තවත් ප්‍රශ්න ගැටලු ඇති කරන්න පමණයි.